හායි කොහොමද ඉතින් අපි පොඩි කාලේ අඳපු මෙන්න මේ වගේ විකාර රූපී චිත්‍ර ඇත්තට මේවා යථාර්ථයක් වුණා නම් අපිට දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට. මම සහ මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන් මේ වගේ චිත්‍ර පොඩි කාලේ ඇඳලා නැති වෙන්න විදියක් නම් නැහැ. කැමරමන් කෙනෙක් කියන්නේ කොහොමත් ඉතින් ෆොටෝ ගහන්න දක්ෂතාවයක් තියෙන කෙනෙක්නේ. හැබැයි ඔයා දැකලා තියෙනවද මෙන්න මේ වගේ ස්පීඩ් එකකින් ෆොටෝ ගහන කැමරමන් කෙනෙක්? බලන්නකො මෙයා ෆොටෝ කැප්චර් කරන ස්පීඩ් එක කොහොමද කියලා. මේ දැන්වා දකින්නේ බ්‍රසීලයේ ජීව විද්‍යා කෞතුකාගාරයක තියෙන පෙති කපලා තියෙන මිනිස් සිරුරක්. මිනිස් සිරුරක් පෙති කැපුවාම මොන වගේද පේන්නේ කියලා ඔන්න බ්‍රසීලයේ කෞතුකාගාරයට ඔයාට යන්න බැරි වුණත් මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඔයාට ඒක දැක් ගන්න පුළුවන්. චීනි වගේ රටක ඔයා ඉන්නවා නම් ආයිතින් රත්තරන් බඩුවක් වුණත් උගස් තියන්න බැංකුවට ගිහිල්ලා පොලිමේ බලන් ඉන්න දෙයක් නැහැ. ඔන්න ඒකටත් තියෙනවා ATM මැෂින් එකක්. ඔයා ගාව තියෙන රත්තරන් බඩු ටික අරගෙන ගිහිල්ලා මේ ATM මැෂින් එකෙන් ඔයාට පුළුවන් ඒකට දාලා වටිනාකම් බලා ගන්න. ඉතින් ඒ වටිනාකමට ඔයා කැමති නම් ඔයාට පුළුවන් ඒ සල්ලි ටික ඔයාගේ ගිණුමට බැර කරගන්න. ඔන්න ඔය විදිහට තමයි මේ ATM මැෂින් එක නම් වැඩ කරන්නේ. Nice. භෞතික විද්‍යාව සහ කලාව කියන දෙකම එකට එකතු වුණාට පස්සේ අපිට ඒක වෙනස් නිර්මාණයක් විදිහට බලන්න පුළුවන්. ඉතින් අද අවසාන වශයෙන් ඔයා දකින්නේ අන්න ඒ වගේ දෙයක්. එහෙනම් ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකත් එක්කම අපි අදට මේ වීඩියෝ එක අවසන් කරමු. කියන්න අමතකුණානේ. කළ නැත්නම් subscribe කරලා තියාගන්න අපේ YouTube channel එක. ගිහින් එන්නම් අදට පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.